මිසයිලයක් කියලා හිතුවේ නෑ ක්ලීන් කරනකෝ වගේ ඉන්නේ. හරි පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් දෙන්න තමයි ආවේ. මොකක්ද කියලා සම්පූර්ණ වීඩියෝ එක බලන්න. දුබයි වල මීඩියා බ්‍රීෆින් එකක් කියලා තියෙනවා. and ඒ බ්‍රීෆින් එකේ ඇවිල්ලා මොකද්ද මෙයාලා මේ සිටුේෂන් එක කරන්නේ and මොකද්ද එයාලා ප්ලෑන්ස් දාලා තින්නේ කියන එක ඩීටේල් එකත් එක්ක මේ වීඩියෝ මම කියනවා සම්පූර්ණ බලන්න. පැයකට ෆ්ලයිට්ස් 48ක් ගානේ ඔපරේට් වෙනවා කියලා නිවුස් එකක් දීලා තියෙනවා. and ඒකත් එක්ක ඔයාලට ඇවිල්ලා ඔයාගේ එයාලයින් එකේ ඇවිල්ලා කෝල් එකක් දීලා කන්ෆර්ම් කරොත් නැත්නම් මැසේජ් එකක් ඇවිල්ලා ඔයාලට කන්ෆර්මේෂන් ෆ්ලයිට් යාපෝට් එකට එන්න කියලා කිව්වොත් ඔයාලා යන්න ඕනේ. ඇයි කිව්වොත් ඕවර් ක්‍රවුඩ් නොවි යාපෝට් එකේ කන්ට්‍රෝල් කරගන්න තමයි මෙන්න මේ වගේ දෙයක් එයාලා කරලා තියෙන්නේ. and පැසෙන්ජර්ස්ලා 22000කට වඩා ට්‍රැවල් කරන්න බලන් ඉන්න මං කියන්නේ මේ ටූරිස්ට්ලා ගැන. and ඒ හැම කෙනාම වෙලා නවතිලා ඉන්න හොටල්ස් කියලා කියමුකෝ. හැම හොටල් එකෙන්ම මේ ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙන එකෙන් ගවර්න්මන්ට් එකේ රූල් එකක් කියලා දීලා තිනවා. මේ පැසෙන්ජර්ස්ලා ඇවිල්ලා මේ රටෙන් පිටහත් වෙලා යනකම් අන්න එයාලා නැවතිලා ඉන්නේ ඒ හොටල් එකට උනතර එයාලා කන බොන හැම දෙයකම ගවර්න්මන්ට් එක හැම වියදමම බාර ගන්නවා කියලා. and ඒකත් එක්ක ඔයාලා නිකන් හරි මෙතන ඉඳලා ඕවර් ස්ටේ වෙනවා කියලා කියමුකෝ. ඒ ඕවර් ස්ටේ එකත් එයාලා රිමූව් කරලා යා තමයි ඔයාලා මේ රටින් යවන්නේ. ඒ කියන්නේ ස්ටෝරිස්ලාට මම කියන්නේ. බැලිස්ටික් මිසයිල්ස් 186ක් සහ ඩ්‍රෝන්ස් 812 කියලා මෙයාලා ඉන්ටර්සෙප්ට් කරලා තියෙනවා. and 24/7 දුබයි ගවර්න්මන්ට් එක සහ සිවිල් ඩිෆෙන්ස් එක ඇවිල්ලා හැම දෙයක්ම චෙක් කරගෙන තමයි තියෙන්නේ. තව මොකක් හරියක් වේද කියලා. and ඒකත් එක්ක පැට්‍රෝල් වෙහිකල් 4000කට වඩා and පොලිස් වෙහිකල් 3000කට වඩා හැම වෙලේම මේ කැරකි තමයි තියෙන්නේ. මොකද්ද වෙන්නේ කියලා බලාගෙන. and අපිට අවශ්‍ය කෑම බීම ඩොමස්ටික් සප්ලයිස් ඒ කියන්නේ ග්‍රොසරිස් ඒ වගේ දේවල් හැම එකක්ම මාස 6ක් වෙනකන් තියාගන්න පුළුවන් බඩු මේ ගවර්න්මන්ට් එක ඇතුලේ ඕල්රෙඩි යාලාගව තියෙනවා. and ඒ නිසා අපි ආවිලා නිකන් ගිහලා බඩු අරන් පුරවගෙන තියාගන්න කියලා අවශ්‍යයක් නැහැ. ඉතින් මේ හැමදේම ගවර්න්මන්ට් එක අපි කියන ඉතලා කරන දෙයක් තමයි. ඉතින් ඔයාලට ඇතැල්ලා මේක අනිවාර්යෙන් වැදගත් වෙයි. ඔයාගේ යාළුවෙක්ට ෂෙයා කරන්න. එයාටත් මේක යූස්ෆුල් වෙයි. and ඒකත් එක්ක ඔයා දුබයි ගැන මොකක්ද හිතන්නේ? පොඩි කමෙන්ට් එකක් දාගෙන ෆලෝ කරන් යන්න.